මම පොලිසියට සර් ණයක් වගේ සල්ලි කිහිපයක් ඉල්ලගත්තා. ඒත් ඒ මිනිස්සු මගේ ජීවිතේ බලාත්කාරයෙන් මට තර්ජනය කරනවා සර්. ලක්ෂ 40ක් ඉල්ලනවා සර්. මට කරගන්න දෙයක් නැහැ සර්. ඒත් මම මේ ගාන හොයලා දුන්නා සර්. ඒත් තව සල්ලි ඉල්ලනවා සර්. සර්ගේ මං ආවේ උදව්වක් ඉල්ලන්න සර්. සර් ඉතා ගන්න බෑ සර්. මගේ වයිෆ් හැමතිස්සෙම බයෙන් ඉන්නේ මං ගෙදර ආයේ ඉද කියලා. සර් මට කරගන්න සර් මට දව් කරන්න සර් ප්ලීස් සර්. අයියෝ ඊට කලින් පොලිසියට ගියේ. අපිට එන්න ඇදුවා. ඒත් මගේ බිරිඳ තමයි සර් කිව්වේ සර් ගාවට එන්න එපා කියලා සර්. මේකයි සර් කරගන්න ඕනේ ඒගොල්ලෝ. හොත්. මට ඒක කරන්න බෑ. අනේ සර් එහෙම කරන්න එපා සර්. ප්ලීස් සර්. සර් ඉල්ලන මම ඕන දෙයක් දෙන්නම් සර්. සර් මගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න සර්. කිසිම ඉල්ලීමක් ඉෂ්ට කරලා නැහැ. මම දන්නවා ඔය ගැන හැටි. ඒක තමයි කොහොම වුණත් ඔයාගේ මුදව කිල්ලුවා මම ඒක අමතක කරලා දැම්මා. අද මගේ දුවගේ වෙඩින් එක දවසේ ඇවිල්ලා ඔයා මට කියනවා එතන ගැන බලා ගන්න කියලා. මම මොකද මට කොහොමද මේක කරන්න බෑ. අනිත් එක මම උංග කලින් දන්නවා මම කිසිම ඉල්ලීමක් මගෙන් ඉල්ලලා නැහැ. ඒත් ඇමරිකාවේ පුරුදු වෙනවා. ඒත් අතේ ඊට බෑ වාර තිබුණා ඊට කලින් මගේ පොලිසිය යන්න නැතුව කෙලින් මල්ලගෙන ඉන්න. මම මගේ මිල තමයි ප්‍රෙස් ෂේප් කරලා දැම්මා. ඒකයි. දෙන්න සර්. මේ ඉල්ලීම කියලා දෙන්න සර් ප්ලීස් සර්. මතේ කවුද සර්? ඔගේ එක දවසක මම වාගේ සේවකයෙක් වෙනවා. තේරුණාද? ඒ දවස් වෙනකම් අපිට මම එන්ජොයි. නේ thank you sir. thank you very much sir. ප්‍රශ්නයක් වුණා තාත්තේ. අර ෆිල්ම් ඩිරෙක්ටර් මට කිසිම චරිතයක් දෙන්නේ නැහැ. මම ඒගොල්ලෝ මම සත පහකට ගණන් ගන්නවා. මට තේරෙන්නේ නැහැ තාත්තේ මම මොකද කරන්න කියලා. මොකද මොකද කරන්නේ? මම හිතන්නේ මේ බුරුද කරේ. මම ඉස්සරහින් ගේනික ගෙනා එන්න. කොල්. Bye bye mo. Bye bye. Mong